දියුණු වෙන්න තමන්ගෙම කියලා ආදායම් මාර්ගයක් හදාගන්න දිවා රැය නැතුව වෙහෙසෙන මගේ රටේ ආදරණීය මිනිසුන් වෙනුවෙන් ගෙනෙන සොයන් රැකියා වීඩියෝ මාලාවේ 36 වෙනි වීඩියෝවයි මේ. මිත්‍රවරුනි, ඔයාලා දන්නවද අද ලංකාවේ ඉඟුරු කිලෝවක් ගම්මිරිස් කිලෝවක් කීයද කියලා? ඇත්තටම මිලාදිකයි. කුස්සියට හැමදාම ඕන වෙන මේ කුළු බඩු වර්ග මිලදී ගන්න ලොකු මුදලක් වැය කරන්න සිද්ධ වෙලා තියෙනවා. ගොඩක් අයට මේවා වවලා සල්ලි හොයන්න ඕන වුණත් තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ඉඩම් නැතිකම. ඔයාලා දන්නවද වගා කරන්න කියලා එක බින් අඟලක්වත් නැතුව තමන්ගේ ගෙවත්තේ සිමෙන්ති පොළව උඩ නැත්නම් බැල්කනි එකේ ඉවත දාන ප්ලාස්ටික් බාල්දියක ඉටි උරයක පොහොර හෝ හාල් ගෙන ආපු උරයක ඉඟුරු සහ ගම්මිරිස් වගා කරලා මාසෙට ලක්ෂ ගණන් හොයන මිනිස්සු ඉන්නවා. අද මම ඔයාලට කියන්නේ ගෙදර ඉඳන්ම පටන් ගන්න පුළුවන් වාජනගත කුළුබඩු වගාව ගැන. මේකට රජයෙන් නොමිලේ දෙන පුහුණුව, පැල සහ ණය ආධාර ගන්න හැටි දුරකථන අංක එක්කම කියනවා. වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න. එතකොට වැඩි මහන්සියක් නැතුව ලක්ෂ ගණන් හොයන හැටි පැහැදිලි වේවි. එහි මේ ක්‍රමය මේ තරම්ම සාර්ථක. සාමාන්‍යයෙන් පොළවේ වගා කරනවට වඩා බෑග් හෝ බාල්දිවල වගා කරද්දී පස බුරුලට තියෙන නිසා ඉඟුරු වල ඊටාම ලොකුවට හැදෙනවා. වල් පැලෑටි එන්නෙත් නැහැ. වතුර සහ පොහොර නාස්ති වෙන්නෙත් නැහැ. සාමාන්‍ය විදිහට කළත් බෑග් වගාවේදී එක බෑග් එකකින් ඉඟුරු කිලෝ 2ක් 3ක් ගන්න පුළුවන්. ඔයා බෑග් 200ක් හැදුවොත් එක වාරයකට ලක්ෂ ගාණක සුද්ධ ආදායමක් ගන්න එක ඊටාම පහසු දෙයක්. ගම්මිරිස් උනත් බුෂ් ෆේවර් ක්‍රමයට වැල් නොයවා වගා කළොත් ගම්මිරිස් උනත් අවුරුද්ද පුරාම අස්වැන්න ගන්න පුළුවන්. මෙන්න මේ වැඩේ ඊටාම සාර්ථකව කරගන්න පුළුවන් රහස් පස් මිශ්‍රණයක් තියෙනවා. මේ වගාවේ සාර්ථකත්වයේ රහස තියෙන්නේ පස් මිශ්‍රණය ඇතුලේ. බෑග් එක ඇතුලේ පස් මිශ්‍රණය තද වෙන්න දෙන්න එපා. මෙන්න අර මම කියපු රහස් පස් මිශ්‍රණය මතු පිට පස් කොටස් එකයි, කොම්පෝස්ට් පොහොර කොටස් එකයි, හොඳින් වියලුණු කොහුබත් කොටස් එකක් හොඳින් මිශ්‍ර කරලා මේ බෑග් එක පුරව ගන්න ඕන. කොහුබත් දැම්මම පස බුරුල්ල තියනවා වගේම තෙතමනයත් රැඳෙනවා. ඉඟුරු සිටුවද්දී හොඳින් ඇස්මතු වුණ බීජ ඉඟුරු කැබලි තෝරගෙන දිලීර නාශකයක් ගාලා බෑග් එකේ පස් පිරවුමට අඟල් 2ක් විතර යටින් හිටවන්න ඕන. මේ විදියට ඔයා වගා කරන්න හිතාගෙන ඉන්නේ බුෂ් පේපර් ගම්මිරිස් නම් මාස 8කින් 9කින් රන්වන් පාට ගම්මිරිස් අස්වැන්නක් නෙලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉඟුරු නම් වගා කරන්නේ මාස කිහිපයකට පස්සේ ලක්ෂ ගාණක ආදායමක් ගන්නත් පුළුවන්. දැන් බලමු නොමිලේ පැල, පුහුණුව සහ ණය ආධාර ලබා ගන්න හැටි. මේ වගාවට උසස් ප්‍රමිතියේ පැල හෝ බීජ, තාක්ෂණික උපදෙස් සහ මුදල් ආධාර නොමිලේම ලබා දෙන සුපිරි රාජ්‍යායතනයක් ලංකාවේ තියෙනවා. ඒ තමයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉඟුරු, ගම්මිරිස් සහ කහ වගේ බෝග වගා කරන අයට මේ ආයතනයේ නොමිලේම උපදෙස් ලැබෙනවා. එහි ප්‍රධාන කාර්යාලය පිහිටලා තියෙන මහනුවර. නමුත් සෑම දිස්ත්‍රික්කයකම මෙහි ශාඛා කාර්යාල පිහිටලා තියෙනවා. ලියා ගන්න ප්‍රධාන කාර්යාලයේ දුරකථන අංක මේ අංකවලට කතා කරලා අවශ්‍ය විස්තර දැනගන්න. 0.81 23 88 331. අනිත් අංකය 0.81 23 88 332. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බෑග් වගාව සහ නවීන තාක්ෂණික උපකරණ පිළිබඳව පුහුණුවීම් සහ උපදෙස් ලබා ගන්න පුළුවන් ආයතනයක්.
එහි ක්ෂණික දුරකථන අංකය 1.9.2.0 1920. ණය ආධාර සඳහා ඔබේ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ස්වයං රැකියා අංශය හරහා කෘෂිකාර්මික ස්වයං රැකියා ණය ඉතාම අඩු පොලියට ලබා ගත හැකියි. අද බෑග් 10කින් 20කින් මේ වැඩේ පටන් ගන්න. ඒකෙන් ලැබෙන සල්ලි වලින් ව්‍යාපාරය තව තවත් ලොකුවට කරගෙන යන්න. ඉතින් මේ වගේ වීඩියෝ තව තවත් නරඹන්න Level Up ශ්‍රී ලංකා channel එක sub කරන්න. අදත් මතක් කරනවා. උත්සාහයෙන් තොර ජයග්‍රහණයක් නැත.